පහුගිය කාලේ මට පෙරේතෙක් කතා කළා. මොකෙක්ද? ප්‍රේතෙක්. තේරෙන්නේ කළුතර පැත්තේ. ඇත්තටම ඒ ප්‍රේතයා නෙමෙයි කතා කළේ, දුව කතා කළේ. දුව කතා කළා ටික වෙලාවක් යනකොට අඬන්න ගත්තා. මං අහුවා කවුද කියලා. හඬත් වෙනස්. මම කවුද කියලා. ස්වාමීනි මම ප්‍රේතෙක්. මං අහුවා මක් වෙලාද මැරුණේ? හෘදේ වස්තුව පුපුරලා නහරයක් පැලිලා. ඒ කියන්නේ heart attack එකකින් මැරිලා තියෙන්නේ. මම මරණාසන්න වෙලාවේ, ඒ කියන්නේ සිල් සමාදන් වෙලා එහෙම තියෙනවා. මම මරණාසන්න වෙලාවේ ධර්මයේ එහෙම මතක් වුණේ නැද්ද? අනේ නෑ ස්වාමීනි, දරු තුන් දෙනා තමයි මතක් වුණේ. ඔන්න බලන්න. දැන් ධර්මයේ ඉගෙනගෙන හිටියේ නැති වුණොත් මොකෝ වෙන්නේ? මරණාසන්න වෙලාවේ මතක් වෙන්නේ දරු තුන් දෙනා, ඔප්පුව, යතුරු කැරැල්ල, පාස්පොත ඔන්නව මතක් වෙන්නේ. ඒවාර මන් ටිකක් විස්තර කතා කළා. ඒවේ ගොඩාක් තොරතුරු මට ඔයාලට මේ වෙලාවේ කියන්න බෑ. පැයක විතර සාකච්ඡාවක්. මම මාධ්‍යවේදියා වගේ එක එක කරුණු ඇහුවා. ඔයාලට මම සරල කතාවක් කියන්නම්. ඒ තාත්තගේ දුවෙක් ඉඳලා තියෙනවා. දුව පැනලා ගිහිල්ලා. ඒ කියන්නේ ජම්පින් ඇන් ගෝයින්. පැනලා ගිහිල්ලා. හරිද? කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා. ලොකු පුතා බොහොම ලස්සනට වෙඩින් එක අරගෙන දුවක් ගෙදරට කැඳගෙන ඇවිල්ලා. ලේලියේ. දැන් මේ තාත්තට හරිම දුකයිලු, කනගාටුයිලු, කේන්තියිලු. මොකක් ගැනද? තමන්ගේ දුව ඒ විදිහට දීගතලා දෙන්න බැරි වීම ගැන. දැන් මේ ප්‍රේතයා කියන්නේ වෙඩින් එක පහුවෙලා මාසයකට විතර පස්සේ ඇල්බම් එක ගෙදරට ගෙනාවලු. අන්න බොල මලගිය ඥාතියෙක් අතනක් ඉන්න කට උඩට අරගෙන පෙරේතයා වගේ බුදි. යන්නේ මුන්දගේ නින්ද. හරිද? මම දැන් තුන්වෙනි වතාවටත් දැක්කා. හරිද? අද මේ පෙරේතයෝ ගැන කියලා දෙන්නේ. හරිද? ඔහොම ඉඳලා මරණාසන්න වෙලාවේ උනාට පස්සේ ප්‍රේතයෝ වෙලා ඉන්න එපා පින් ඉල්ලගෙන. දැන් හොඳ දහගෙන ඉන්න. හරිද? තේරෙනවද? මං හිතවත් හුණෙක් එහෙම ඉන්නවනම් මං හරිද දානවා කටට වාචා ටික. කට උඩට අරගෙන වනිද්දී. ආගන්න. පින්වත්නි, මේ ප්‍රේතයා කියනවා ස්වාමීනි ඇල්බම් එක ගෙදර ගෙනාපු දවසේ ඇල්බම් එකේ ෆොටෝ ටික බලනකොට මගේ දුවට මෙහෙම කරගන්න බැරි වුණා කියලා මට කේන්ති ආවා. ස්වාමීනි දරා ගන්න බැරි කමට ස්වාමීනි මම ගියා බොන්න. මත්පැන් හලට ගියා. මට වේදනාව වැඩි කමට ගියා මම මත්පැන් හලට. ගිහිල්ලා ස්වාමීනි මම මත්පැන් බිව්වා. එච්චරයි මතක ස්වාමීනි නහරයක් පිපුරුණා. දැන් බලන්න කේන්තියෙන් හිටියේ. ඒ කියන්නේ ද්වේෂසිත හටගත්තා. කේන්තියෙන් ඉනකොට ලේ ගමන වේගය වැඩි. ඒ වගේම ගිහිල්ලා මත්පැන් බිව්වා. තේරෙනවනේ? දෙවෙනි පේලියේ මෙහා පැත්තේ කෙළවර උපාසකම්මා. බුදි. කන්නාඩි දාපු උපාසකම්මා. ලස්සනයි. අපූරුයි. කොහොමද ඔය ඔච්චර බුදුහාමුදුරගේ බණ ඇහෙන වෙලාවේ නිකන් රුවන්වැලි සෑය ගාව බුදියන්නේ? ලැජ්ජ නැද්ද? බණ අහගෙන ඉන්න. හරිද? ඊට පස්සේ කියනවා ස්වාමීනි ගෙදර එන්න හම්බුනේ නෑ මගදී මැරුණේ. දැන් කවුද? ප්‍රේතයා. මං අහුව කොහෙද ඉපදුනේ? ස්වාමීනි කානුවක තමයි ඉපදුනේ. මාව කසනවා. මං අහුව මොනවද කන්න ලැබෙන්නේ? ස්වාමීනි අවුරුදු 18ක් යනකම් ස්වාමීනි කිසිම දෙයක් නැහැ. සාපිපාසා දෙකෙන් පෙළුණා ස්වාමීනි. අවුරුදු 18කට පස්සේ ලොකු පුතා ගෙදර අයට කරදරයි කියලා දානයක් දුන්න ස්වාමීනි. කළුතර බෝධියට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා 100ක් නමක් වඩම්මලා. එදා තමයි ස්වාමීනි, එදාට පස්සේ තමයි ස්වාමීනි සොට්ටු පොඩ්ඩක් කන්න ලැබුණේ. මොනවද? ඇම්බේකන්, චීස් බටර් නෑ, බටර් වගේ සොට්ටු පොඩ්ඩක් කන්න ලැබිලා තියෙන. ඊට පස්සේ එත්තකම් මොකුත් නෑලු. දපල්ලා කට උඩට අරගෙන. වෙච්ච දවසට තේරෙයි. ඒස තමයි මම ටිකක් තරවටු කරලා බනින්නේ. ටික සැරට කියන්නේ. ඇයි මේ මෙච්චර මනුස්ස ආත්ම භාවයක් ලැබලා තාම මැරුණේ නෑ. තාම අවසාන කාලේ නෙමෙයි. හොඳට අංගපතර පණ තියෙනවා. හරිද? බුදිය ගන්න නැතුව මේ ටික බණ ටික ඇහුවේ නැති වුණොත් තාම මොකද්ද වෙන්නේ? ආයෙ මැරුණට පස්සේ පිහිට ඉල්ලගෙන එන්න එපා. දරුවන්ට වෙයිලා දැන් කියනවා මං ඇහුවා දැන් දුවට කරදරයි නේද? අනේ එහෙමයි ස්වාමීනි. ඇය බොහෝ දුක් විඳිනවා. මං නිසා හරිම අමාරුයි ඇයට. ඇඟ හරියට ඒ ප්‍රේතයා චූටි වාසනාවක් තියෙනවා. දන්නවද? ඒ ප්‍රේතයාගෙත් පොඩි වාසනාවක් තියෙනවා. මොකද්ද වාසනාව? ඇත්තටම මම මතුගම ධර්මදේශනාවක් කරන වෙලාවේ ඒ ප්‍රේතයා වැහිච්ච දුව ඇවිල්ලා ඉඳලා තියෙනවා මෙහෙම. මම ෆෝන් එකෙන් මට කතා කරේ. මම ওই කතාව ඔයගොල්ලන්ට කියන්න විදිහටම ඒ පිරිසටත් කිව්වා. දේශනාව ඉවර වුණාට පස්සේ ඒ ප්‍රේතයා වැහිච්ච දුව ඇවිල්ලා මට වැඳලා කියනවා ස්වාමීනි මම තමයි මේ කතා කළේ ඔබ වහන්සේ. එයාගේ හස්බන්ඩ්ුත් ඇවිල්ලා හිටියා. වෙන හස්බන්ඩ් කෙනෙක් වුණා නම් මොකෝ වෙන්නේ?
තමන්ගේ ගෑනිට අමාරු වෙනකොට, ලෙඩ වෙනකොට, තේරුණා නේද? නිරන්තරයෙන්ම කලන්තේ දාලා වැටෙනකොට මොකද කරන්නේ? මාතර පැත්තෙන් කට්ටඩියෙක් ගෙනල්ලා ඕන් රේන් කියලා මතුරලා මොකද කරන්නේ? ගැට ගහනවා. ගැට ගහලි වෙලා ජෑම් බෝතලයක දාලා තද කරලා කොන්ක්‍රීට් කරලා මූදු පතුල යට ඉඳලා හරියම් මූද පතුලේ ආයෙ ගොඩේමක් ඇත්තෙම නැහැ. දැන් ඒක කරගන්න ඕන. ඒකට දාස. එහෙමද කැමති? කරුණා කරලා මතක තියාගන්න මේ බණ ටික අහලා නිවිල යන්න උත්සාහ කරන්න. නැත්නම් මැරිලා දරුවන්ට කරදර කරලා දරුවන්ගේ සාමි පුරුෂයාට කියලා කොන්ක්‍රීට් වෙලා මූදු පතුල යන්න ලෑස්ති වෙන්න එපා. හිතන්න එපා ඔයාගේ බෑන ඔයාගේ දරුවා ඔය තරම් කරුණාවන්ත වෙයි කියලා. මැරුණාට පස්සේ ඒ ඉන්න අම්මට තියෙන කරුණාව නැහැ. ඇයි? දරුවෝ ලෙඩ කරනකොට කොහොම හරි බලන්නේ මොකක් කරන්නද? ඉස්පිරිතාල ගානේ ගිහිල්ලා හොඳ වෙන්නේ නැති වෙනකොට බලනවා කට්ටඩියක් හරි ගෙනල්ලා තක්කඩි වැඩක් කරන්න. එදාට ඉතින් ඔයා අසරණයි. දැන් මේ සරණ තියෙන වෙලාවේ කට අරගෙන බුදියන්න එපා.